අයිබෝන් ඉතින් අදත් වෙනද වගේම ඔබ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Rhythm of Antics. ඉතින් අද මම ඔබ වෙත ඉදිරිපත් කරන්න යන්නේ ඉතා කුඩා ටෙක්නිකල් කරුණක්. ඉතින් මේ වගේ ටෙක්නිකල් කරුණු මම පුළුවන් වෙලාවට ඔබ ඉදිරිපත් කරනවා මේක ගොඩක් දීර්ඝ විස්තරයක් විදිහට ඉදිරිපත් කරන්න යම් මොකද ඒක බෝරින් වෙන හින්දා මේ කිසිම දෙයක් ඔබට කැසට් එකක් රස විඳින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේක තමන්ගේ ජීවිතයට තව ඇඩිෂන් එකක් විදිහට තමන්ගේ නොලෙජ් එකට ඇඩ් කරගන්න තමයි මම ඉදිරිපත් කරන්නේ. අද මම දවසේ මාතෘකාවක් විදිහට සලකන්නේ බයස් කියන එක. දැන් ඔබ සමහර අපේ කැසට් ඩෙක්ස් මම ඉදිරිපත් කරනකොට බයස් සඳහා වෙනම ස්විච් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේ බයස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ආකාරයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මම බැලුවේ ඔබට ඒ ගැන කුඩා දැනුමක් ලබා දෙන්න කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ යටතේ. හොඳයි. අපි බලමු මේ බයස් කියන්නේ මොකක්ද කියලා. මේ ඇයි මේ වගේ තාක්ෂණයක් අපිට යූස් කරන්න මේ කැසට් ඩෙක් සඳහා. දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම අපි බලමු මේ ඇත්තට මේ බයස් තාක්ෂණ අපි භාවිතා කරන්නේ කැසට් ඩෙක් එක රෙකෝඩ් කිරීමේදී තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඉතින් මම අද පොඩි රූප සටහන් කීපයක් අරගෙන ඔබට ඒක පැහැදිලි කරන්න ඉතාම ලේසි විදියට. ඉතින් මෙම කැසට් ඩෙක් වල ඔබ දන්නවනේ කැසට් හෙඩ් එක තියෙනවා. මේ කැසට් හෙඩ් එකේ ආකෘතිය තමයි මම මේ ඔබට අරන් ඇවිල්ලා තියෙන්නේ. කුඩා ඩයග්‍රෑම් එකක් විදියට. මේ තියෙන්නේ කැසට් හෙඩ් එක අපිට ඒකේ දාලා හරස් කඩක් මේ තියෙන්නේ කැසට් හෙඩ් එක මේක විද්‍යුත් චුම්බකයක් ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝහය මත මේ තියෙන්නේ කොයිල් එක ඔතලා තියෙනවා මේ වයින්ඩින් කරලා තියෙනවා මේක කුඩා ට්‍රාන්ස්ෆෝමරයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔබට මෙම කම්බිය දිගේ අපිට ඔඩියෝ සිග්නල් එකක් ලබා දුන්නාම මේ විද්‍යුත් තරංග මගින් මෙම මෙටල් එක කුඩා චුම්බකයක් බවට පත් වෙනවා නැත්නම් මැග්නටික් ඉලෙක්ට්‍රෝමැග්නට් එකක් බවට පත් වෙනවා. ඉතින් මෙතන අපිට බලන්න පුළුවන් මෙතන කුඩා හිඩසක් තියෙනවා මෙම කාන්තමේ මෙම ඉලෙක්ට්‍රෝමැග්නට් එකේ. ඉතින් ඒක අපිට පේන්නේ නැහැ. බොහොම ඇසට පේන්නේ නැති තරම ඉතාමත් කුඩායි මේ ગેප් එක. ඉතින් මේ තියෙන්නේ කැසට් පටය. මේ කැසට් පටය මේ ආකාරයෙන් තමයි ඒක හරහා ගමන් කරන්නේ. මේ කැසට් පට නිෂ්පාදනය කරලා තියෙන මම මුලින් සඳහන් කරපු ආකාරයෙන් ෆයින් ඩස්ට් එකක් කියන රස්ට් එක නැත්නම් ෆෙරික් ඔක්සයිඩ් අපි කියන්නේ මලකඩ කියලා සාමාන්‍ය වාරේ ඒ කුඩා ඉතාම ෆයින් ඩස්ට් එකක් මේ මත ආලේප කරලා තමයි මේ කැසට් පටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ කැසට් පටේ අපි මේ හෙඩ් එක මගින් තමයි මේ රෙකෝඩ් කිරීමක් සිදු කරන්නේ. දැන් ඔබට කාරණේ පැහැදිලිනේ. ඉතින් මේ වගේ තව මේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ වගේ ඉලෙක්ට්‍රෝමැග්නට් භාවිතා වෙන විවිධ ක්‍රම තියෙන උදාහරණයක් විදිහට අපි මයික් එක ගත්තොත් ඒ අපේ ශබ්ද තරංග ඒක ඉලෙක්ට්‍රික් තරංග බවට පත් කරලා ලබා දෙන සිග්නල් එක තමයි මේ ආකාරයෙන් මෙතන අපිට ඉලෙක්ට්‍රෝමැග්නට් කරන් ලබා දෙන්නේ. ඉතින් ඒ ලබා දෙන විද්‍යුත් චුම්බකයේ වල ආරෝපණය තමයි අපි මේ මැග්නට් ටේප් එක නැත්නම් ෆෙරික් ඔක්සයිඩ් මත ආරෝපණය කරන්නේ. නමුත් මේ ක්‍රියාදාමයේ තරම් අපි හිතරතරම් ලේසි නෑ. මුල් යුගයේදී අපි කැසට් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ වසර 1965 පමණ 63 පමණ. ඉතින් මේ කාලයේදී මෙම කැසට් පාට හඳුන්වා දීමේදී අපි රෙකෝඩ් කිරීමේදී මේ ප්‍රශ්නේ බහුලව ලෙස භාවිත වුණා. මොකද මේ මැග්නටික් එක මේ ඉලෙක්ට්‍රෝන මැග්නට් වල රෙකෝඩ් කිරීමේදී ඒ රෙකෝඩ් කිරීමේ ඒ ආකාරයෙන්ම මේ පටවල සඳහන් වීමක් සිදුනේ නැහැ. සාමාන්‍ය මෙම ටේප් පටයක් සාමාන්‍යයෙන් අපේ normal කැසට් පටයක ධාවනය වෙන්නේ තත්පරයකට 4.75 සෙන්ටිමීටර් වේගෙන් තමයි මේ ධාවනය වෙන්නේ. මේක ඉතාම කුඩා වේගයක් මෙම කැසට් රෙකෝඩින් සඳහා. ඉතින් මේ වගේ රෙකෝඩින් කිරීමේදී මේවල ලැබෙන ඩිස්ටෝට් එක නැත්නම් ඒකේ වෙනස් වීම ඉතාමත් අධික හින්දා මෙම ඒට පහසුකමක් ඒකට සදා සොලියුෂන් එකක් විදිහට තමයි මේ බයස් කියන එක අපිට හඳුන්වලා දුන්නේ. අපි ඊළඟට යමු දැන් සාමාන්‍යයෙන් මෙවැනි මැග්නටික් ඉලෙක්ට්‍රෝමැග්නට් හෙඩ් එකක් මගින් අපි රෙකෝඩ් කරනකොට මේ බයස් සිග්නල් එක නැතුව රෙකෝඩ් වෙනකොට කොහොමද වෙන්නේ කියන එක මම පොඩි රූප සටහනක් ඔබට පෙන්වන්නම්. මේ තියෙන්නේ ඒ රූප සටහන. අපි මේ අක්ෂ දෙකකට දාලා තියෙනවා සිග්නල් ස්ට්‍රෙන්ත් එක ඒ වගේම ටයිම් එක කියන එක. අපි හිතමු උදාහරණයක් විදියට මෙම අපි ආරම්භ කරනවා කියලා මෙතනින් මේකෙන් සිග්නල් එක ක්‍රමෙන් ලීනියර් විදියට වැඩි කරනවා කියලා. මේ අපි ලබා දෙන ඉන්පුට් සිග්නල් එක. නමුත් හෙඩ් එක නැත්නම් හෙඩ් එක මගින් අපි රෙකෝඩ් කරන
කැසට් පටයට එම සිග්නල් එක ලැබෙන්නේ නැහැ ඒ ආකාරයෙන්ම. ඒක ඉතින් කුඩා සිග්නල් එක හිතා කුඩා අවස්ථාවකදී ඒක ටිකක් ලෑග් වෙලා නිකන් ටිකක් ඒක කල්පනා කරලා ටිකක් පරක් වෙලා තමයි එයා ඒක පිකප් කරන්නේ. නමුත් සිග්නල් එක සර්ටන් ලෙවල් එක නැත්නම් තත්ත්වයකට ආවයින් පස්සේ නමුත් ඒක නෝමලිට පික් කරන්න ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ලෑග් වෙන එක නිකන් හරියට නිකන් ඩිස්ටෝට් එකක් නැත්නම් ඒක සිග්නල් එකේ අඩුපාඩුවක් විදිහට තමයි සටහන් වෙන්නේ අපේ කැසට් පටේ. ඉතින් ඒ වගේම ඔබට සමහරවිට මේක දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය ක්‍රැපි වොයිස් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බේසික් වර්ග කැසට් ටේප් එකක මුල් යුගයේදී බොහොම කියන්නේ හයි එන්ඩ් මේ සාමාන්‍ය කැසට් එකක රෙකෝඩ් කිරීමේදී ඔබට ඒ සවුන්ඩ් ක්‍රැපි වොයිස් එක එන්නේ මේ වගේ කර්ව් එකක් ලැබෙන හින්දා තමයි ඒක දැනුම් දෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අපි ක්‍රමයෙන් මේක සිග්නල් එක ස්ට්‍රෝං කරන අවස්ථාවේදී මේක එක්තරා අවස්ථාවකදී මේක අයිත් ඩිසෝඩර් වෙනවා. මොකද ඒකේ ටේප් එකේ තියෙන සැචුරේෂන් ලෙවල් එක නැත්නම් ඒකට ලබා ගන්න පුළුවන් උපරිම සිග්නල් එකකින් අමතරව ඒක අයිත් ඩිස්ටෝට් වෙන්න ගන්නවා. ඉතින් මේ අතර මේ කාලේ තමයි සාමාන්‍යයෙන් හොඳින් රෙකෝඩ් වෙන්නේ. නමුත් ඔබට මෙතන පේනවා මෙතන යම්කිසි බාධාවක් තියෙනවා රෙකෝඩින් සඳහා. ඉතින් මේ වගේ වෙලාවල් වලදී අපි මේ වගේ වෙලා මේකට සොලියුෂන් එකක් විදියට තමයි මේ අපි සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා මේ බයස් කියන එක හඳුන්වා දුන්නේ. ඒකෙත් තියෙන්නේ ඔබ දන්නවනේ අපිට මිනිස් කනට ඇසෙන්නේ හර්ට්ස් 20 සහ 20000. ඒ කියන්නේ කම්පන තත්පරයකට කම්පන කීයක්ද? ඒ අනුව තමයි මේ 20 20000 තේරෙන වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවල්දී ඔවුන් කරේ මේ සඳහා 100,000 හර්ට්ස් කියන හයි ෆ්‍රීකවන්සි සිග්නල් එකක් මේ අපේ ඔඩියෝ සිග්නල් එකට ඇතුළත් කළා. මේ ඇතුළත් කිරීම මගින් මේක මෙතන තියෙන මේ ලෑග් වෙන ක්‍රැපි වොයිස් එක නිවර්ති කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ ගත්තේ. මේ බයස් කියන්නේ ඒ 100,000 කිලෝහර්ට්ස් වන සිග්නල් එක. ඒ සිග්නල් එක අපිට ඉදිරිපත් කරොත් දැන් මේ තියෙන්නේ අපි බයස් නැතුව රෙකෝඩ් කරනවා නම් අපේ තියෙන තරංගය. ඒ වගේම මෙතන බයස් රහිතව බයස් නැත්තම් යන ඔබට බලන්න පුළුවන් මෙතන පොඩි ඩිස්ටෝට් එකක් වෙලා තියෙනවා. මේ ආකාරයෙන්ම ඒ විදිහට ස්මූත්ලි රෙකෝඩ් වෙන්නේ නමුත් මේ අපිට මේ බයස් වලදී අපිට පුළුවන් නම් 100,000 කිලෝහර්ට්ස් කියන මේ සිග්නල් එක ඔඩියෝ සිග්නල් එකත් එක්ක සමග ලබා දෙන්න පුළුවන් නම් මේකත් බොහොම ස්මූත් ආකාරයෙන් අපිට රෙකෝඩ් කිරීමේ හැකියාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔබගේ කැසට් පට වර්ග අනුව. ඉතින් ඔබට මතකයි ෆෙරික් ඔක්සයිඩ්, ක්‍රෝම් ඔක්සයිඩ්, ඒ වගේ මෙටල් ටේප්ස් කියලා අපි විවිධ ෆෝමියුලේෂන් සහ කැසට් ටේප්ස් ඔකට හඳුන්වලා දුන්නා මේ ප්‍රථම වැඩසටහනකදී. ඉතින් අපි මෙටල් ටේප්ස් සඳහා භාවිත කරන ටිකක් හයි බයස් එකක් අපිට භාවිත කරන්න වෙනවා. සමහර ෆෙරික් ඔක්සයිඩ් වල අඩු බයස් එකක් භාවිත වෙනවා. ඒ නිසාම කැසට් පටවල කැසට් ඩෙක්ස් වල ඒ සඳහා වෙනම ෆැසිලිටි එකක් ලබා දීලා තියෙනවා. ඔබගේ බයස් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න ඔබට අවශ්‍ය පරිදි කැසට් ඩෙක් එක ඒකේ තියෙන ෆෝමියුලේෂන් එක අනුව පහසුකම් ලබා දීලා තියෙනවා. හොඳයි, ඉතින් අද මම ඔබට විස්තර කරේ මේ බයස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේක ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් තමයි ඔබට ලබා දුන්නේ. ඉතින් මේ මම නැවතත් කියන්නේ මේ වගේ ටෙක්නිකල් කරුණු අපිට විනෝදාංශයක් විදියට මේ කැසට් එකක් ඇසීම සඳහා අවශ්‍ය වෙන්නේ කිසිම එක අවශ්‍ය වෙන්නේ තමන්ට කැමති ආකාරයෙන් කැසට් එකක් රස විඳින්න පුළුවන්. නමුත් මේක තමන්ගේ නොලෙජ් එකට සඳහා පමණයි මේක ඔබට මම ඉදිරිපත් කළේ. ඉතින් මම මෙවැනිම වීඩියෝ එකකින් නැවතත් ඔබ හම්බ වෙනතුරු ඔබ සමග සුබ දවසක්.